අන්න එහෙනම් අපි බත්තරන් ගොඩට බය තිබ්බා. බත්තලංගොඩුවට යන ගමනේ මේ අපි අතරමඟ ඉන්නේ. මේ අපි ගමන් කරන්නේ පුත්තලම කලපුව මැදින්. පැය 3ක් විතර යනවා ඉතින්. විශේෂත්වය තමයි මේ ගමනේදී අපිට හරිම ලස්සන අත්දැකීම් විඳ ගන්න පුළුවන්. එක පැත්තකින් අර ඈතින් ඔබට පේනවා බිල්ලකන් පල්ලිය. මේ පල්ලියටත් හුඟක් බැතිමතුන් එනවා වන්දනාමාන කරන්න. ඒ වගේම තමයි අපි තාම ආසාවෙන් බලන් ඉන්නවා ඩොල්ෆින්ලා අපිට දකින්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් බත්තලංගොඩුවට යනකොට ඩොල්ෆින්ස් මේ කලපුවේ දකින්න ලැබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපිටත් ඒ අත්දැකීම අද විඳ ගන්න පුළුවන් කියලා. එහෙම දැක්කොත් අපේ කැමරාවෙන් අපි ඒ ලස්සන ඔබට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් මේ හැම අත්දැකීමක්ම විඳ ගන්න දිගටම වීඩියෝ එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. සර් අබ්දුල් ලතීෆ් මන්සායේ අපේ මන්නාරම් කොල්ලා 1990 ඉඳලා අපි LTD කලබල දවසට මේ කල්පිටිට ආවා. ආපු දවසේ ඉඳලා අපි කූලි වැඩ කරලා තමයි හිටියේ. ඊට පස්සේ තමයි සර් එක බෝට්ටුව අපි වැඩ කරලා පුරුදුනා. පුරුදුට පස්සේ තමයි අපිට ස්කීපර් ලයිසන් එක මට හම්බුණා. එහෙම එක කූලි කරත් එක වැඩ කරන්න එපා ස්කීපර් ලයිසන් එක ගන්න කියලා මේ මිනිහා සපෝට් කරුවා මිනිස්සු. සපෝට් කරලා තමයි මේ රස්සාව අපි අවුරුදු 26 ඉඳලා අපි කරලා එනවා. මේක ආපු ටූරිස්ට්ලා බලාපොරොත්තු වෙනවා තමයි අපිට රසාව තියෙන්නේ. මේ මිනිස්සු ආව නැත්නම් අපිට රසක් නෑ. සංජාර සර් බත්තලංගොඩ සංජාර තියෙන්නේ බත්තලංගොඩ පල්ලිය තියෙනවා. පොඩි ඉස්කෝලේ තියෙනවා. හරිද ඊට පස්සේ පෞල් පැපටි 1500ක් විතර ඉන්නවා. නායක හමුදා කේන්ද්‍රක තියෙනවා. පොලිසිය තියෙනවා. දැන් මේ ලංකාවේ වටේම මාමූද පොඩි මූද ඔක්කොම සෙට් වෙන තන තමයි ඒකේ. ගමනාන්තයට ළඟා වෙනවා. අර පේන්නේ බත්තලංගොඩ දුවපත. එහා පැත්තේ පේන්නේ පල්ලිය වටේ දුවපත. ඉතින් සංචාරක නිරන්තරයෙන් වෙන සුන්දර දුවපත් දෙකක් ලංකාවේ අපිට තියෙනවා.
ඔන්න එහෙනම් අපි බත්තරන් ගොඩට පය තිබ්බා. ඉතින් හරිම ලස්සන දූපතක්. ඇත්තටම කිව්වොත් අපි දූපතකින් තවත් දූපතකට ආව වගේ ගමනක්. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 145ක් විතර මේ දූපත විශාල වෙනවා. ඉතින් අද රාත්‍රිය අපි මෙහි තමයි ඉන්නේ. අපේ කණ්ඩායම 20ක් විතර ඉන්නවා. ඉතින් කොහොමද අද අපි මේ රාත්‍රිය ගත කරන්නේ? මේ මිනිස්සුන්ගේ ජීවිත කතා මොනවද කියලා අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම්. එහෙනම් ඉතින් අපි බත්තලංගුඩ දූපතේ මෙතෙන් පටන් කාලය ගත කරමු. එන්න අපිත් එක්ක. මුලින්ම මේ බත්තරන්ගොඩුවේ ඉතිහාසය ගත්තොත් මේක වහල් දූපතක් ලෙස තමයි මුලින්ම භාවිතලා තියෙන්නේ. ඒ කියන්නේ මාදල් කර්මාන්තයේ යෙදෙන අය කුඩා දරුවන්ව පැහැරගෙන පැමිණිලා ඒ ළමයින්ගෙන් වැඩ අරන් තිනවා. ඉතින් පෞකායිනව පොලිසිය සහ නාවික හමුදාව මැදිහත් වී උන්ගත් කරලා ඉන්පසුව මෙම බත්තරන්ගොඩ දූපතේ මුලින්ම රැකියාවට පැමිණියේ මීගොමුවේ සහ හලාවත වැනි ගම්මානවල ජීවත් වෙන දීවරයින් සංක්‍රමණිකව මේ බත්තරන්ගොඩ පැමිණිලා ඔවුන්ගේ දීවර කටයුතු කරගෙන යනවා. මේක කලින් දැන් අවුරුදු 5කට වගේ කලින් පවුල් 900 අධික ප්‍රමාණයක් හිටියා. නමුත් දැන් පවුල් 300 400ක් අතර තමයි දැන් ඉන්නේකට හේතුව ඇවිල්ලා දීවර රැකියාව අඩු වීම නිසා විශේෂයෙන් ඉන්දියානු කොටන් කෝලින් නිසා වෙන හානිය සමතරව ඉදිරියෝදී දැල්ලාම් පන්ති වලින් කරන රැකියාව නිසා මාල් සම්පත අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ගොඩක් අය දීවර රැකියාවේ නතර වෙලා වෙනත් ව්‍යාපාරවල යෙදෙන නිසා දැන් පවුල් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඉතින් මේ විශේෂයෙන් මෙහි ජලයට ගොඩක් අපහසුතාවයක් තියෙනවා. වතුර තමයි මේ ගොඩක් අපි සාමාන්‍යයෙන් මේ බත්තරන්ගොඩ ජීවත් වෙන ජනතාව වතුර සන්නා සමානව ලෙස අපි භාවිත කරන්නේ. බොණ්ඩ පවා අපි වතුර දැනට පැය කාලේ දවස්වල අපි මෙහි පොළොව හරලා එයින් ගන්න වතුරෙන් තමයි අපි පානීයට ගන්නෙ. ඊට අමතරව නාන්න කරන්න අපි කල්පිටියෙන් වැරල් වලට වතුර අරගෙන ඇවිල්ලා සල්ලි දී අරගෙන ඇවිල්ලා තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම 90%ක්ම ප්‍රධාන රැකියාව වශයෙන් ජීව රැකියාව තමයි නිරත වෙන්නේ. තවත් අය කඩවල කර්මාන්තයේ යෙදී සිටිනවා. තවත් කඩ දාලා එයින් ඔය නෑ තමයි මේ සිටින්නේ. මාමේ මොකද කරන්නේ? දැල් හදනවා. මාත් එන්නද චුට්ටක්? දැල් හදන්න. අපි අද ඉන්නේ බත්තලංගුඩුව ගම්මානේ. ඉතින් ගම වටේ අපි පොඩ්ඩක් ඇවිදගෙන යනකොට අපිට නිව්ටන් මාමලා ගෙදර හම්බුණා. අපි නිව්ටන් මාමා පොඩ්ඩක් කතා බහ කරලා බලමු කොහොමද මේ දවස්වල ජීවිතය කියලා. මාමේ කොහොමද ජීවිතේ? ජීවිතේ යන වරදක් නෑ. වරදක් නෑ. දැන් මේ මොකද කරන්නේ? දැල් හදනවා. දැල් හදලා අද හවසට දැල් එලනවා. තව තියෙනවා හදන්න ඔක්කොම හදාගෙන දවස් දෙකකින් තුනකින් විතර ගිහිල්ලා එලනවා. මොනවාද සාමාන්‍ය ජීවිකාව විදියට කරන්නේ? වැඩිම කරන්න මගේ රස්සාව දැල් බේරිල්ල. මේවත් කරනවා එකත් කරනවා. මාළුවා වුණාම ඒගොල්ලන්ට ගිහිල්ලා උදව් දීලා ඉතින් මාංශයක් දෙනවා. කකුලුව තල්ලනවා. සාමාන්‍ය කොහොමද කකුලුව අහුවෙනවද මේ කාලේ? වැලට දාට පොලිස් දාට. කිලෝ සාමාන්‍ය ඔව් රුපියල් 10කටත් නැතුව මාළුවාගේ තමයි එක ගන්නෙ. හැමදාම අහුවෙන්නේ නැහැ. කොහොමරි ජීවිකාව යනවා. අවුරුදු කීයක් විතර මේ රස්සාවේ ඉඳලා? 25. මෙහෙට ඇවිල්ලා. දැන් මේ මොකද කරන්නේ? දැල් මේ දැල් ලයින් කරනවා අලුතෙන් ආයෙ දැල් හදනවා. මේ මොනවද කරන්නේ? ඒක දැන් අද ගිහින් දාලා ගියාවේ කුමාරටි කාමරේ ඉඳලා ගියා. ඔව්. සායි පාන්දර පහමාර 6 වෙනකොට ආයෙ සංගෙන්. සංගාපුවාම බේරන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය අස්සන්න කොච්චර විතර
කියලා නෙමෙයි මේක කකුට ඇදලා මාළුත් අහු වෙනවා. ආසෙන් තියෙන දවසට හොඳටම හොඳයි. කකුට කලපු සාමාන්‍ය කිලෝක් කීයකට විතර යනවද? ඒකේ තියෙන නම්බර 1 2 3 එක යනවා 2000කට දැන්. එක යනවා 1000කට. ඉතින් සතුටින් ඉන්නා නේද? එදා වේල හොයාගෙන කාටවත් පාඩුවේ කරදරයක් නැතුව. ආදරයක් නැහැ. කෑවද කාටවත් නැහැ නැද්ද? නිදහසේ නිින්දකුත් යනවා. ණය නැහැනේ. සතුටුයි දුන්නේ. සතුටුයි. ඇත්තටම සතුටුයි. සංචාරකයන්ට පැමිණෙන කාලය තමයි අගෝස්තු මාසෙන් තමයි පටන් ගන්න. අගෝස්තු ඔක්තෝබර් නොවැම්බර් සිට ආය නැවත මැයි මාසෙ දක්වා. මැයි මාසෙන් පසුව මෙහි සුළං තත්ත්වය වැඩි වෙනවා. හුළඟේ වේගය වැඩි. ඉතින් මුහුදේ ගමන් කිරීම භයානක නිසා අපි ඒ මාස තුනෙන්ම අපි නවත්තලා තියෙන්නේ. විදේශ සංචාරකයන් විශේෂයෙන් එනවා උන් කයිට් සේපින් කරන්න එනවා. එයින් උන් කයිට් සේපින් කරලා උන්ට නවතන් පාස්කම් නැති නිසා උන් මේ දූපතේ ඉඳන් තව ටිකක් දුර ඉඳන් තමයි කයිට් සේපින් කරන්නේ. ඉතින් මේ දූපතේ ඔවුන්ට හොඳ නවතන් ස්ථාන සකස් කළොත් මම හිතන්නේ විශාල වශයෙන් කයිට් සේපින් කරන්න විදේශිකයන් පැමිණෙයි කියලා මම හිතනවා. අපේ මේ වත්තරංගොඩ දූපත අවුරුද්දෙන් අවුරුද්දට එන්න දිය වෙනවා. එතකොට දැන් විශේෂයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පල්ලියවත දූපත දැනට 80%ක්ම දීලා තියෙන්නේ. වත්තරංගොඩට වැඩිය විශාල දූපතක් තමයි පල්ලියවත කියන්නේ. නමුත් ඒකත් දැන් 80%ක්ම දී වෙලා දැන් 120ක ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් මේ දීවීම ඒක වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් රජයට තිබෙනවා නම් මම විශේෂයෙන් ඉල්ලනවා ඒ වළක්වා ගත්තොත් මොකද මහා සම්පතක් මේ දූපත ඉදිරියේදී සංචාරක ව්‍යාපාරවලට සංචාරක අංශය දියුණු වෙන්න නම් මේ වත්තරංගොඩ දූපත දියුණු වීම දියවීම අඩු කරගත්තොත් මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. මම හිතන්නේ මේ වීඩියෝ එක දැක්කයින් පස්සේ අපි අමසන්න අපි අපේ දුරකථන ඇමතුම් ඕන වෙලාවක අපිට විවෘතව තිබෙනවා. ඇතෙන්ම මෙහි ඔබට පැමිණියොත් හොඳ ෆ්‍රෙෂ් මාළු ෆ්‍රෙෂ් කකුළුව ඒ කියන්නේ ඒ වෙලේම ඒ කියන්නේ පැය ගාණක් අස්සේ අල්ලපුවා තමයි අපි ආහාර සඳහා ලබා ගන්න. ඒ කියන්නේ කිසිම මාළුවෙක් හෝ දැල්ලෙක් හෝ කිසිම ඒ වර්ගයක් අපි අයිස් එකේ තියලා නෙමෙයි අපි කැමරට හදන්නේ. ඒ වෙලේම අරගෙන තමයි අපි කෙනෙක් හදන්නේ. ඉතින් නැවුම් භාවයේ තිබෙනවා මේ මාළු වල සහ කකුළුවන්ගෙන් තිබෙනවා. ඉතින් හොඳ කැම වේලක් ලබාගෙන රාත්‍රියේ ගිනිමැලයක් සකස් කරලා හොඳ වෙරළයිනෙම රාත්‍රී භෝජනය අරගෙන සංගීත අත්දැකීමක් ලබාගෙන යන්න කියලා මම අපේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා. පල්ලියවත්ත මුකමේ කෙරවල සිනබුදුව දෙරියදු පුහුදුරලින් වත උඩ ජීවයදුන් කිරිමෑණි රැක ගනී බත්තරංගුන් සුන්දරයි බලන්න එන්න හනිකට සිංබරයි මේ තැන බත්තරංගුන් අවසර තමයි වතුර හරි ගල් වැස්ස අඩු තමයි ඒ උනත් ආදරේ අවසර තමයි වතුර හරි ගල් වැස්ස අඩු තමයි ඒ උනත් ආදරේ සුන්දරයි බලන්න එන්න හනිකට සිංබරයි මේ තැන බත්තරංගුන්
තව දෙයක් කියන්න තියෙනවා. බත්තලංගුවට යනකොට අර ඇතින් පේනවා විල්පත්තුව. ඉතින් විල්පත්තුව කියවම දන්නවනේ. විජය රජතුමා ගොඩ බැස්සෙත් ඔන්න ඔතනින්. ඉතින් මේ යන ගමනේදී ඒ හැමදේම දකින්න පුළුවන් වගේම වාගේ ඊළඟ සංචාරක ගමනාන්තයේ විල්පත්තුව කරගන්නත් පුළුවන් ඉතින්. මේ හැමදේම අත්විඳින්න නම් මේ වගේ ගමනක් වා එන්නම ඕන.